එහෙනම් යාළුවනේ සුබ උදෑසනක් වේවා කියලා උදේ පාන්දරම පොඩි ගමනක් යන්න හදනකොට හම්බෙන් පින්බර රුවක් හම්බුණා. බලන්න අඳුරනවාද කියලා. හැමෝම හිතන විදිහට දන්න විදිහට හසලක කවිහිමි කියලා තමයි කියන්නේ. අපි චුට්ටක් කතා කරලා බලමු. විස්තර ටිකක් ගන්න. උන්වහන්සේ ජපාන්ට වැඩම කරපු වෙලාවේ මොකටද ජපාන්ට ආවේ? උන්වහන්සේ ගැන ඉස්සරහට වෙන්නේ මොනවද කියලා සාමාන්‍ය විනාඩි 3ක විතර පොඩි කතාවක් අපි උන්වහන්සේත් එක්ක කතා බහ කරලා ගමු වෙන. උන්වහන්සේට අවසරයි. එහෙනම් පිරුවන් සරණයි හැමෝටම. අපි ජපානට වැඩම කරලා දැන් සතියක් විතර වෙනවා. දැන් අද ලංකාවට වැඩම කරන්න තමයි සූදානම් වෙද්දී අපිට හම්බ වුණේ. ඉතින් අද යන නිසා ලොකු කාල වේලාවකුත් නැහැ. ඉතින් හරි සතුටුයි ඔයාලා හම්බ වෙච්ච ගැන. මේ රටේ මේ විදියට පන්සල් ආරක්ෂා කරගෙන ආගමට දහමට ලැබිව පන්සලේ හාමුදුරුවොත් එක්ක මේ කරන දේවල් දිහා දැක්කම හරි සතුටුයි. හැමතැනම බෞද්ධ කොඩි දාලා අපේ තැනක් වගේ ලංකාවේ තැනක් වගේ ඒ විදිහට හැමදේම ඔයාලා කරන කැපකිරීම පිළිබඳව මම හරි සතුටින් තමයි ඉන්නේ ඇත්තටම. ඔයාලා පිළිබඳව මට අවසර මට කියන්න හාමුදුරනේ අපේ පන්සල ගැන කෙටියෙන් පොඩි දෙයක් අපේ හාමුදුරුවෝ ගැන අපේ සචෝය ගැන. ඇත්තටම මේ වගේ තැනක මේ වගේ විශාල විහාර කර්මාන්තයක් කරා කියන එකත් ලොකු ජයග්‍රහණයක්. තාම ඉතින් ඉති වෙලා නැති වුණත් දැනට ගොඩාක් කටයුතු අවසන් කරලා තියෙනවා. ඉතින් කොහොම නමුත් දැන් මේ ළඟපාතේ ඉන්න අයට දැන් ගොඩක් ටෝකියෝ වලට මේක ළඟයි, නරිතා වලට ගොඩක් ළඟයි. ඉතින් මැද වගේ තියෙන තැනක් මේක. ඉතින් ඒක නිසා මේ විහාරස්ථානය ශාසනික වශයෙන්ුත් ඉතාම වැදගත්. අපි කියමුකෝ ස්වාමීන් වහන්සේ නමක් ජපානයට වැඩම කරාට පස්සේ අපි තවත් දුර පැත්තකට යනවට වඩා අපිට වෙහෙස නිවා ගන්න මේ වගේ විහාරස්ථානයක ඉඳලා අපිට ජපානයේ ගිහිල්ලා බලන්න සහ නැත්නම් වෙනත් වැඩසටහනක සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ අතින් ගත්තහම ඉතාමත් සුවිශේෂී තැනක තමයි මේ සකුරා අබේසන් විහාරස්ථානයේ පිහිටලා තියෙන. ඒක තමයි ලොකුම වටිනාකම තියෙන. දැන් අපිට උනත් මේ පන්සලට ඕන වෙලාවක ඇවිදින් එන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් වැඩ ඉන්නවා. ඉතින් අපේ නන්දසාර හාමුදුරුවෝ මේ විහාරස්ථානයේ කටයුතු තාම පිළිවෙලට ලස්සනට සිද්ධ කරගෙන යනවා. මේ අපි ශ්‍රී ලාංකිකයන් එක එකතු වෙලා. ඉතින් ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා අපි සතුට වෙනවා ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ හැටියට මේ වගේ රටක මේ වගේ ලොකු විහාර කර්මාන්තයක් කරන එක පිළිබඳව උන්වහන්සේටත් මේ දායකයන්ටත් මේ අවට පිටාවේ ඉන්න මේ පන්සලට සම්බන්ධ වන හැමෝටම අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා මේ වගේ පන්සලක් ආරක්ෂා කරමින් පවත්වාගෙන යන එක පිළිබඳව. අවසරයි හාමුදුරනේ. තව පුංචි රික්වෙස්ට් එකක් තියෙනවා. පුංචි ඉල්ලීමක්. ඔබ වහන්සේගේ මට කියන්නකෝ මේ ඔබ වහන්සේගේ මේ YouTube channel එකක් කරගෙන යනවා, Facebook page එකක් කරගෙන යනවා. ඒක ගැනයි අර නුවර ගැන ලස්සන කවි පෙළක් ඔබ වහන්සේගේ වෛරල් වුණා පහුගිය දවස් ටිකේ නුවර ගැන. මට ඒකෙන් පොඩි පේලි 4ක් විතර අවසන් වතාවට. ඇත්තටම මේ මට Facebook සහ YouTube නාලිකාවන්ත තියෙනවා, පිටුවක් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ මාව විසින් නෙමෙයි. මම තමයි ඒක අනුශාසනාවන් සිද්ධ කරන්නේ. ගොඩක් වෙලාවට ඒ කටයුතු බලන්නේ තවත් පිරිසක්. ඉතින් Facebook එකත් බලන්නේ තවත් පිරිසක්. නමුත් මමත් ඒ තුල රැඳී සිටිනවා. මම පෞද්ගලිකව ගිනුමම් පවත්වාගෙන යනවා. ඒ මගේ සැබෑ නම හසලක සුමිත්ත කියන නමින්. ඉතින් හසලක කවි හිමි කියන එක වෙනම විදිහකට තමයි ඒක අරගෙන යන්නේ. හැබැයි දැන් ලෝකෙම දන්නේ කවි හාමුදුරුවෝ කියලා. හසලක කවි හිමි කියලා තමයි ගොඩක් කට්ටිය දන්න. කොයිතරම්ද කියනවා දැන් සමහර දවස්වල මම ලියුමක් ඇවිල්ලා තිබ්බා හසලක කවි හිමි කියලා. ලියුමක් ඇවිල්ලා තිබ්බේ හසලක කවි හිමි කියලා. ඉතින් ඒ විදිහට අර ගොඩක් මිනිස්සුන්ට සමීප වෙලා තියෙන්නේ කවි හාමුදුරුවෝ. දැන් ගොඩක් කට්ටිය දැක්කම ආර කවි හාමුදුරුවෝ නේද කියලා. දැන් මේ ජපානයේ කිහිප දෙනෙක් මට අහම්බින් වගේ හම්බ වුණා.
කවි හාමුදුරුවෝ නේද කියලා අපි බලාගෙන හිටියේ කියලා කිව්වා. ඉතින් එයාලා හිතුවේ මේ එයාලා කවි හාමුදුරුවෝ නේද කියලා එයාලා අපි කියන්නේ අනුමාන කරා. අනුමාන කරා. ඔව් මගේ ළඟට ඇවිත් කිව්වා නේ මේ කවි හාමුදුරුවෝ නේද කියලා අපි ඉතින්දලා බලාගෙන හිටියේ. ඉතින් ඔබ වහන්සේ වෙන්නේ නැති කියලා මේ ජපානයේ ඉන්න සමහර ශ්‍රී ලාංකික අය මට ඇවිදින් කතා කරා. ඉතින් ඊළඟ කාරණාව තමයි නුවරම පින්සාරයි කියන එක. නුවරම පින්සාරයි. බොහොම ගෞරවයෙන් භක්තියෙන් සිද්ධ කරපු කාව්‍යමය දේශනාවක්. ඒක ඇත්තටම මගේ ජන්මදිනයේ නිමිත්තෙන් තමයි මම මේක නිර්මාණය කළේ. ඊටත් එහා ගිහිල්ලා ඒක දළදා හාමුදුරුවෝ වෙනුවෙන් අපිට ලැබිච්ච උත්තම අවස්ථාව පිළිබඳව බොහොම ගෞරවයෙන් කරපු නිර්මාණයක්. ඇත්තටම මම තාමත් විශ්වාස කරන්නේ මගේ කටහඬ කියලා. ඒක අපිට පුදුම තරම් සමීපකමක් දැනෙනවා. දැන් මම සමහර ඔය රටවල් වල විදේශිකයන් පව මම පහුගිය කාලේ යුරෝපයේ වැඩම කළා හිටියා ග්‍රීසියේ. ඉතින් ග්‍රීසියේ ඉන්න අම්මා කෙනෙක් ඇවිදින් කිව්වා එයාගේ වැඩ කරන ගෙදර හාමු මහත්තයා කිව්වලු ඔයාලගේ මියුසික් හරිම ලස්සනයි කිව්වලු. හිතට දැනෙනවා කිව්වලු. ඉතින් ඒ වගේ නුවරම පින්සාරයි කියන එක බොහොම ශ්‍රද්ධාවෙන් මිනිස්සු වැළඳගත්තා. මම දැක්ක එක තාත්තා කෙනෙක් දාලා තිබුණා මේ මගේ පිරිඳ ඉස්සර පිරිත් අහලා තමයි මේ නිදාගත්තේ. ඒ කියන්නේ අම්මා කෙනෙක් ගැබිනි කාන්තාවක්. නමුත් දැන් නුවරම පින්සාරයි කවි ටික අහලා තමයි නිදාගන්න තිබුණා දාලා තිබුණා. ඒ තරමට මිනිස්සු ඒකට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව මම බොහොම සන්තෝෂ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් ඒ සිද්ධ කරන්න උනා වූ කටයුත්ත පිළිබඳව. ඊළඟ ඉල්ලීම තමයි ඔයා නුවරම පින්සාරයි කවි ටික කියන්න කියලා කිව්වා. හැබැයි මම හිතනවා නුවරම පින්සාරයට වඩා සකුරා දේශේ හරිමනහාරයි කියන එකෙන් අපි මේක නිවා කරොත් හොඳයි කියලා. නිල්වන් පාටින් දිලිසෙන අහසයි සකුරාමල් පිබිදි රතු පාටයි දුටුවන්ගේ සිත් සොම්නස ඇහැරයි සකුරා දේශය හරිමනහාරයි තෙරුවන් දිවියට මිතුරෙක් සේය ජපන් බිමෙත් පන්සල් ඉදිවේය මේ අනුහස් දැක සිත පැහැදේය දිවියොත් සකුරා මල් ගෙන බොහොම ස්තුතියි හාමුදුරනේ. බොහොම ස්තුතියි. ඔබ වහන්සේට එහෙනම් සුබ ගමන් කියනවා. හැමදෙනාටමත් තෙරුවන් සරණයි. ඉතින් මෙයා පුංචියට කටයුතු කරගෙන යනවා. එයාට සහයෝගය දෙන්න. ඒ YouTube නාලිකාව පවත්වාගෙන යන්න. ඉතින් මේ වගේ රටක මෙහෙම අය ඉන්න ඕන. මොකද අපේ රට තමයි එකකින් දියුණු වෙන්නේ. ඔය YouTube කියලා කියන්නේ ඉතින් සල්ලි හම්බ වෙන තැනක්. ඉතින් අපේ රටට තමයි ආදායම එන්නේ. ඉතින් මේ වගේ කට්ටියට ශක්තිය දෙන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි වහන්සේට. සුබ ගමන් කිව්වා. සරණයි එහෙනම් අපි ගිහිල්ලා එන්න. හරි හාමුදුරනේ.